අපිට මේ තරුණ තරුණයන්ට අලුත් බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් වෙනවා. මේ රටේ ව්‍යාපාර කරන්න වුණත් තරුණ තරුණයන්ට ව්‍යාපාර කරන්න තියෙන බාධක අති විශාලයි. අනවශ්‍ය අනුමැති ගැනීම, අනවශ්‍ය අත්සන් කිරීම, අනවශ්‍ය මිනිත් ගැසීම්, අනවශ්‍ය ෆෝම් පිරවිලි, අනවශ්‍ය අනුගත වීම අති විශාල ප්‍රමාණයක් තියෙනවා. අපේ විද්‍යාපතිතුමා දන්නවා ඇති මේවා. ඉතින් මේවා අපි සම්පූර්ණයෙන් එලිමිනේට් කරන්න ඕනේ. ඉන්දියාව පහුගිය අවුරුදු 5 ඇතුළතදී නරේන්ද්‍ර මෝඩි අනුගත වීම, අනවශ්‍ය approval, අනවශ්‍ය අත්සන් ගැනීම, අනවශ්‍ය මිනිත් කීයක් අයින් කළාද උපදිසාපතිතුමයි? 22000ක් අයින් කරලා තියෙනවා අනවශ්‍ය අත්සන් ගැහිලි. අනවශ්‍ය මිනිත් ගැහිලි. ඇයි ලංකාවේ රජයේ කාර්යාලයට ගියොත් 4-5 දෙනෙක්ගෙන් මොනවා හරි අත්සන් කරගන්න හිටියොත් අඩුම ගානේ එක්කෙනෙක් එක්ක එදාට නිවාඩු. එක්ක ෂෝට් ලීව්. එක්ක වෙන වැඩසටහනකට ගිහිල්ලා. එක්ක half day. එක්ක එළියට ගිහිල්ලා. මොකක් හරි ප්‍රශ්නයක්. මිනිස්සු මොනතරම් රස්තියාදු වෙනවද? මේවා සම්පූර්ණයෙන් අයින් කරලා මේ රටේ ව්‍යවසායකත්වයේ ගොඩනගන්න පුළුවන් සමාජ මට්ටමක් හදන්න ස්වාමීන් වහන්සේලා නායකත්වය ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව කතා කළොත් කෑ ගැහුවොත් මම හිතන්නේ මේක කරන්න පුළුවන්. මම ඔබ සියලු දෙනාටම සහ ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඊට වැඩි ලොකු ප්‍රාර්ථනාවක් මගේ තියෙනවා. ඒක තමයි ශ්‍රී ලංකාවට තෙරුවන් සරණයි කියන්නේ. එතකොට තමයි අපි මේ රටට ආදරේ කියන එක අපිට තේරෙන්නේ.